ආදරණීය හදවත් ඇති ඔයාලට කොහොමද? මේ ගෙවෙන්නේ අවුරුදු කාලෙනේ. ඉතින් අපි හැමෝම කාර්යබහුල වෙලානේ ඉන්නේ මේ දවස්වල. මේ ඉන්නේ අපේ අමුත්තෝ දෙන්න. මේ දෙන්න ඉතින් අලුත් නිවහනක් හදන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ වාකවුලුවේ තමයි මේගොල්ලෝ කූඩුව හදන්නේ. මේ ගේ ඇතුළ පැත්තෙන් මෙහෙම තමයි පේන්න තියෙන්නේ. ගේ ඇතුළට කොළ රොඩු වැටෙන නිසා මං කොලයකුත් ඇලෙව්වා. ඒ වුණාට ඒකත් අයින් කරගෙන කූඩුව හදලා. මේ ඉතින් අවුරුදු කාලෙනේ මං පොඩ්ඩක් ගේ ඇතුළත් සැරසුවා. පොඩි දෙන්න කොළ කඩන නිසා මං ඉතින් ගේ ඇතුලේ පැල තියන්න කැමති නැහැ. ඒ වුණාට ඉතින් ගේ සරස ගන්න ආස හිතුණා. මේ තමයි ඉතින් පොඩිවට හදාගත්තු අපේ අවුරුදු කෑම මේසේ. දවල් වෙලා අපි අපේ අම්මලාගේ ගෙදරත් ගියා. අවුරුදු චාරිත්‍රය ඉතින් අපි හරියට කරන්න ඕනේනේ. අපේ පොඩි දෙන්නට නම් ඉතින් හරිම සතුටුයි. ඉතින් එන්නකෝ මගේ පුංචි මිදුලේ පිපුණු මල් ටික බලන්න. මේ දවස්වල නම් මේගොල්ලන්ගේ මල් අඩුයි. ඒකට මොකද්ද කරන්න කියලා මට කමෙන්ට් එකකුත් දාන්න. ආදරණීය ඔයාලගේ කමෙන්ට් එක මට හරිම වටිනවා. ඉතින් ඒකත් ආදරයෙන් මතක් කරන ගමන් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ වෙනද වගේම මම කරන පුංචි නිර්මාණයක්. මොනවා හරි සුකුරුත්තමක් මට හම්බුනාම ඒකෙන් වැඩක් ගන්නකම් ඉතින් මට ඉවසුමක් නැහැ. ඉතින් මෙදා පාර අවුරුද්ද කිසිම කෙනෙක්ට සතෙක්ටවත් කරදරයක් නැති විදියට සමරන්න තමයි මගේ නම් උවමනාව. මේගොල්ලෝ ඉතින් රතිඤ්ඤා සද්දෙටත් හරි බයයිනේ. අපි දැන් අවුරුදු කීපයක ඉඳන් ගෙදරට රතිඤ්ඤා කරලක්වත් ගේන්නේ නැහැ. මොකද මේ වෙඩි සද්දේ අපටත් දරා ගන්න හරි අමාරුයි. එහෙම එකේ මේ පුංචි සත්තුන්ට මේව කොහොම දැනෙනවද? මේ වෙඩි සද්ද නිසා අපේ මොනර මහත්තයත් එයාගේ ගමන් මාර්ගය වෙනස් කරලා. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්නම් ආයෙ දවසක මුණ ගැහෙමු. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.